බලපන් ඉන්නියෝ වත්ත පිටිය හැමතැනම හැටි වෙලා. නැද්ද ඒක සුද්ධ කරගන්න. බංකුලි දෙන්න. නිත්‍යන්න නෑ ආත්මත්‍යෝ. ඒකේ කිකියා උප්පුහිඤ්ඤෝ. වන දත්තය. කවුද බං උක්කුව කියන්නේ? ඉන්දියාන්තියා වත්තපල්ලයා. උක්කුව. අර වාඩියේ බණක් කදාගෙන ඉන්නේ පොල් වත්තේ. අලත් එක්ක. උක්කුව. ඌ හොඳා. ඌනත් ඒ වන්දමලද. ඌ එක්කන් එන්නම්ම. එන්න ගියා පිය. එහෙම ආනත් මන්ත්‍රා මං ගිහින් එක්කන් එන්නම්කෝ. ඊගාට වරෙන් කසිප්පුව ඉන්නේ. එහෙම ආනත් මන්ත්‍රා. එතන අනුන මම මේ ආනත් මන්ත්‍රා දෙන්න මම. උණු වන්නන්නේ මේක. අපුණු මහානත් මේ මූණ ඉස්සරහට එන්නේ බං උපෝ අමුක දුමුක අමල් දුම අමුක දුමුක අමල් දුම අමුක දුමුක අමුක දුමුක අමල් දුම කවුදනේ මුව අමුක දුමුක අමල් දුම උපෝ මොනින්නේ ඉක්මනට උපෝ ඉක්මනට නැවතිය වෙනකන කතා කරන්නේ උපෝ ඉක්මනට අමුක දුමුක අමල් දුම අමුක උපෝ අනත් මාතේ උඹ දෙන්නේ කිව්වා මතකද මංගුලි දෙන්නම් කිව්වා මම යන්නේ කාද මංගුලි දෙන්නම් කිව්වා එහෙම එන යම විකාත මත්යෝ එන්න මොකක්ද වැඩි කතා බහ කරගන්න කොහෙන්ද බල ගියපයි මායාවද උක්කෝ මේ වත්ත පිටිය පොඩ්ඩක් මේ සුද්ධ කරගන්න ඕන පේනෝනේ බට පඩම් තුනක් දෙන්න මේ ටික සුද්ධ කරලා දීපන් උඹ පොයේ දෙකට කලින් මට හිලව් වෙන්න තියෙනව නේද පඩම ඒකත් එක්ක උඹට පඩම් දෙකට වැඩේ කරන්න ඕන හැමිනිනවා කරන්න දෙයක් නැහැ පඩම් දෙකට වැඩේ වෙන්න ඕන නැත්තම් දන්නවනේ දඬු කඩේ තමා බුද්ධි සේවය යවන්නේ නෑ ඔබතුමා වෙන බුද්ධි සේවය ඒ දුරවර්ධන වඩ මේ වත්තර වෙලා තියෙන්නේ හැදි වෙලානේ වත්ත සම්පූර්ණ ඔය සිංහවංශ මේ දවස් ටිකේම ගෙදර හිටියේ නෑනේ වත්ත හැදි වෙලා ඒකනේ නැත්ත කෙනෙක් හොයාගන්න පොඩ්ඩක් ඉන්න බලන්න මංගා තිබ්බ FB මේ පේජ් එකකින් ගත්ත එක නම්බර් එකක් පොඩ්ඩක් ඉන්න මම බලන්න ආයෙක දියන පොඩ්ඩයි මවට දැම්ම හරි ඕකේ මවට දැම්ම ඕනේ contact කරගන්න බෑ හරි thank you okay hello මේ මට මේ වත්ත සුද්ධ කරගන්න කෙනෙක් ඕන හරි සර් පුළුවන් සර් පයිමන්ට් එකක් දාලා තියෙන්නේ කුලී වැඩ වලට පයිමන් මේ වැරදි නම් එකක්ද කොහෙද ඔව් සර් නෑ සර් සර් අපි ගැන හරියට දන්නේ නෑ සර් අපි මේ නිව් ජෙනරේෂන් එකට තමයි සර් වැඩ කරන්නේ අපේ පයිමන්ට් එකක් දැම්මට පස්සේ අපි හරියට අපිට වැඩේ කරමු මොකද කියන්නේ සර් පයිමන්ට් එකක් දාමුද හරි ඕකේ අවුලක් නෑ අපිව සම්බන්ධ කරගත්තාට ස්තුතියි සර් සුබ දවසක් සුබ දවසක් අමුක දුමුක අමල් දුම කුලී වැඩ කරන අය ආදායම් දෙපාර්තමේන්තුව අමුක දුමුක අමල් දුම මාරසේ විස්තම දැන් තියෙන්නේ
ගෙදර කවුද ඉන්නේ? ගෙදර මහත්තයා නැද්ද? මම තමයි මහත්තයා. හරිද? ඔව්. මේ මොකෙන්ද? ඩිලිවරි එකෙන්ද දන්නේ? පුතේ. ඩිලිවරි එකෙන්ද? නෑ මම අපි ඩිලිවරි නෙමෙයි මහත්තයා. මහත්තයා නේද මේ අපොයින්ට්මන්ට් එකක් දාලා තිබ්බේ කුලි වැඩ වලට. ඒකෙන්ද මේ? ඒකෙන් තමයි සර්. අපි එකට කෑම ක්ලීන් සර්විස්. සර් අර ඉන්නේ ෆෝන් එකක්. ඒක නෙමෙයි මම. සර් එතකොට මේ සර් ඩිස්කවුන්ට් එක දාලා තියෙනවා. සර් 50-50 ඩිස්කවුන්ට් එක ඇඩ් වෙලා තියෙනවා. එතකොට සර් මුළු කොස්ට් එක ඇවිල්ලා හදා. සර් 50-50 ඩිස්කවුන්ට් එක ඇඩ් වෙන නිසා අපිට. එතකොට සර් මුළු ගාන මුළු කොස්ට් එකම ගත්තට පස්සේ 12000න් කවර් කරගන්න පුළුවන් සර්. සර් කොහොමද 1000ක් ගෙවන්නේ තියෙන්නේ සර්. සර් දැන් ගෙවන්න පුළුවන්ද? ප්‍රශ්නයක් නැහැ සර්. සර් කෑෂ් රෝ කාඩ් ඕන ප්‍රශ්නයක් නැහැ. අපි ඔක්කොම බඩු මුට්ටි දාගෙන ඉන්න තියෙන්නේ. සර් කෑෂ් ගෙවනවා කෑෂ් වලින් අපිට දෙන්න පුළුවන්. නැත්නම් සර් මේ ක්‍රෙඩිට් ගෙවනවා ක්‍රෙඩිට් කරන්න පුළුවන්. ඩෙබිට් රෝ ක්‍රෙඩිට් කාඩ් ඕන එක. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ සර්. සර් මොන සීමාවකටද තව සුද්ධ කරන් තියන්නේ? රුපියල් 12000ක් කුලි වැඩ වලට. අනික කොහොම ඇඳගෙන යනවා? පුළුවන් ද කුලි වැඩ කරන්න? ඩෝන්ට් වරි සර්. අපි සර් මේ සර්විස් එකම අපිට අවශ්‍ය රිසර්ච් ටික දීලා තියෙනවා. මෙන්න බලන්න බොරු. හරිද සර්? සර් තියෙන අපේ ලොකේෂන් එක දෙන්න මෙතන. අපි සිංගල්ගෙන් සිංගල වැඩේ කරමු. අනිත් එක සර් මේ ලේට් වෙන්න කලින් මේ තග්ගල් සල්ලි දෙන්න සර්. මොකද කියන්නේ අපේ සර්විස් එකෙන් අපිට රූල්ස් එකක් දීලා තියෙනවා. 3න් 2ක සල්ලි අපිට ගන්න කියලා. එහෙම අරගෙන තමයි සර් මේ ගමන අපි යන්නේ. සර් අනිත් එක තමයි සර් මේ ඉක්මනට අපිට මේ වැඩේ ටික කරගන්න ඕනේ. මොකද මේ සර් ලොකේෂන් දාලා තියෙන්නේ මට. මේ තනින් මම ඒවට යන්න ඕනේ සර්. එහෙනම් ටයිම් එක අපි මැනේජ් කරගන්න ඕනේ සර්. අපි එහෙමයි සර් මේ සර්ගේ වැඩේ විතරක් නෙමෙයි සර් අපි කරන්නේ. ඒ නිසා සර් මේ ඉක්මනට ගන්න නැත්තම් ඒකට ටැක්ස් ගහනවා අපි. 1000ක් ඉන්කම් ටැක්ස් එකෙන්වත් එච්චර ගන්න නෑ යකෝ. අම්බෝ. යකෝ. සර්? සර් මේ ගිහින් දාන්න ටැක්ස් එකක් අපිට ගහන්න වෙයි සර්. Too many thoughts on my mind, I can't sleep at night, so I just keep writing.